අයිබෝන් පුතාලා සාමාන්‍ය පෙළ විභාග ඉදිරිපත් වෙන ඔයාලට ගණිතයට ඒකක් අරන් දෙන්නේ කොහොමද? ඒ විශේෂ වැඩපිළිවෙල තමයි අද දැන් මම කතා කරන්න හදන්නේ. පුතාලා මේ ගණිතයට ඒකක් ගන්නවා කියන එක ඇත්තටම මම හිතන්නේ O level සිලබස් එකේ O level විෂයන් අතරින් ඒකක් ගන්න ලේසිම විෂය තමයි ගණිතය. මොකද මට නම් ගණන් පේපර් එක විභාගයට කලින් ඇත්තටම ඔයාලට දෙන්න පුළුවන්. හොරගම් කරලාද? අනේ නෑ. ඇයි? ඉතින් අපි දන්නවනේ පුතේ එන ගණන් ටික. විභාගයට එන්නේ පළවෙනි ගාන මේක, දෙවෙනි ගාන මේක, තුන්වෙනි ගාන මේක අපිට විභාගයේ ගණන් ටික අපිට එකින් එක කියන යන්න පුළුවන්. ඒ හැම ගානක්ම පෙර ආපු ගානකට සම ගානක්ම නෙන්නේ පුතා. අපි දුම් මෙහෙම දෙක්. අපි ගමු මේ විදියට. මම ගන්නවා ඔයාලත් එක්ක දැන් මේ මගේ වැඩ පිළිවෙල මම මේ කියන්න. අපි දුම් මම ගන්නවා මිනිතේ පාඩම. විශේෂයෙන්ම ඊට කලින් කියන්න ඕනේ පුතේ ඔයාට එකතු කරන්න පුළුවන් නම් අඩු කරන්න පුළුවන් නම් ගුණ කරන්න පුළුවන් නම් බෙදන්න පුළුවන් නම් ඔයාට ගණිතයට ඒකක් ගන්න බැරි කමක් නැහැ. අනිත් දේ තමයි මම දැනගන්න ඕන දෙයක් තියෙනවා. ඔයා පන්තියට ආවට පස්සේ මම ඔයාට ෆ්‍රයිඩ් රයිස් බුරියානි හදන්න උගන්වන්න බෑනේ. ඒ කිව්වේ මොකක්ද යකෝ මේ ගණන් පන්තියේ ෆ්‍රයිඩ් රයිස් බුරියානි කතාව? නෑ පුතා. මම කිව්වේ ඔයාට පාඩම ගත්තොත් මුල ඉඳන් සරලව කියලා දෙන්න ඕනේ. ඒ කියන්නේ හරි. අපි හිතමු පුතේ මේම අපි මිනිතේ පාඩම ගමුකෝ. අපි 10 වසරේ තියෙනවා තල රූප ගැන. එතකොට තල රූපවල පරිමිතියයි වර්ගඵලයයි. එතකොට 11 වසරේදී අපි ඝන වස්තු ගැන කතා කරනවා. ඝන වස්තු වල මුළු පෘෂ්ඨ වර්ගඵලය සහ පරිමාව. එතකොට 10 වසර තල රූප පාඩමින් ගාන කොහෙද තියෙන්නේ? ගණිතයේ පළවෙනි ප්‍රශ්න පත්‍රයේ B කොටසේ ව්‍යුහගත රචනයේ අනිවාර්යෙන් ගානක් එනවම තමයි. ඒක ෂුවර්. එතකොට රචනා පේපර් එකට ඝන වස්තු වලින් එනවම තමයි. දැන් මම ඔයාලට කියන්නේ දැන් අපි සරලව මුල ඉඳන්ම ඔයත් එක්ක තියරි ටික තල රූපයි ඝන වස්තුයි ඔක්කොම මිනිතේ තියරි ටික ඔක්කොම කතා කරා ගියමුකෝ. ඊට පස්සේ ඔයා කරන්න ඕනේ මොකද්ද? මාත් එක්ක මම අපි මෙහෙම ගමුකෝ අපි. ඔන්න කොළ අපි දමු 2016 නා 16 17 18 19 20 21 22 23 24 25 ගියමුකෝ. 26. හරි. ගණන් දැන් ඔන්න 11ක් තියෙනවා. එහෙනම් ඔයා ගන්න හාෆ් සීට් එකක් අපි ගමුකෝ. අරගෙන මෙහෙම දෙකට නවා ගන්න. මම මේක හරි ලස්සනට 11 වෙනිදාත් ඔයාලට කියලා දෙන්න. නවාගෙන ඔයා මේක ලියන ඉස්සරහ මුල මොනවාද? අපි දුම් මිනිතය. තල රූපවල පරිමිතිය සහ වර්ගඵලය. මෙතන ඔයාගේ නම ලියා ගන්න. මගේ නම ලියන්න එන්න එපා. චාරුගුණ සාලේ. ඔයාගේ නම ලියන්න. ලස්සනට මේ පිටුව අයින් කරලා ඕන්න තව පොත් පින්චන්න හදන්නේ. මේකේ මොනා හරි අහවලාට අම්මට බැති සිතින් හරි අල්ලපු ගෙදර සුදු අයියට හරි කමන්නේ ඕන විදිහට ලියා ගන්න. පිටු මොකුත් ලියනවා. ඊට පස්සේ අපි දානවා 2016 ඕල. ගාන ලියන්න එපා. සමහර ළමයි ඉන්නවමයි පුතේ. ඌට දැන් මේක පොරව ගන්න එපා. ඌ මොකද කරන්නේ? මේකේ ගාන ලියලා ඉවර කරනවා. අර ගාන පේපර් එකේ තියෙනවා. ඔය 2016 ඕලල් කිව්ව ඔය ගාන හැදුවා. මේක කුණු කමට මෙතනින් ගන්න එපා 2017 කියලා. ඊළඟ කොලේට එන්න. 2017 ඕලල් 18 ඕලල් ওই විදිහට ඔය පොන්චි පොතක් හදා ගන්න. අපි මොකද කරන්නේ මේක සාකච්ඡා කරනවත් එක. එතකොට තල රූප වලට පොතක් එනවා, ඝන වස්තු වලට පොතක් එනවා. ඔය විදිහට පොත් ටික හැදුවම ඔයා බලන්න නිකමට අඩුම ඔයා පොත් අතන 12යි 5යි 17යි කියන්නේ පොත් 15ක් හැදෙනවා. ඇයි? ජ්‍යාමිති අපි තනි පොතක හදන්නේ. නිර්මාණයි ඔක්කොම තනි පොතක හදන්නේ. එහෙනම් මේ වගේ පොත් පින්ච් 15ක් ඔයා අතින් නිර්මාණය වෙනවා. අන්තිමට අපි පාස් පේපර්ස් ටික ඒ විදිහට කතා කරනවා. මම ඒකත් දැන් කියන්න. ඊට පස්සේ මම පුතේ විභාගයට කලින් දවසේ උඹලා ওই පොත් ටික අරගෙන පවන් ගැහුවත් බා ගණිතේට ඒකක් එනවා. ඇයි? වැඩ කරලානේ තියෙන්නේ. ගණන් කියන්නේ හදන්නම් වෙනවා. මේ ගොඩ ඉඳන් පීනන්න බෑමයි පුතේ. පීනන්න වතුරට බහින්නම ඕනේ. ගණන් නම් හදන්නම් වෙනවා. අපි ඔහොම ඇදුවොත් ඒකක් ගන්නවා කියන එක මහලොක්කක් යන්නේ. අපි වැඩි දුරටත් මේ ගැන කතා කරනවා. ජුලි මාසේ 11 වෙනිදා රාත්‍රී 7ට මම ඔයාලට කොහොමද පොත හදන්නේ, කොහොමද ඔයාලත් එක්ක පේපර් සාකච්ඡා කරන්නේ කියන ටික මම පෙන්නලාම කතා කරන්න 11 වෙනිදා ඔයාලා ස්පන්දින සම්බන්ධව මම කතා කරන්න. එච්චරද? අනේ නෑ. දවසට මම ඔයාලත් එක්ක ස්පීඩ් ටෙස්ට් එකක් යනවා. ටයිම් එක හදා ගන්න ඕනේ. සමහර කට්ටිය පේපර් නම් පට්ටම ලේසි. වෙලාවමදි වුණානේ. නෑ ඉතින් වෙලාව දෙන්නේ මේ වෙලාවට හදන්න පුළුවන් වෙන්න ඕනේ පුතා. එහෙනම් අපි කාලය කළමනාකරණය කරගන්නත් පුළුවන් වෙන්න ඕනේ. එහෙනම් අපි ටයිම් ටෙස්ට් එකක් කරන්න වෙනවා. ශීඝ්‍ර පුනරීක්ෂණ යනකොට ස්පීඩ් ටෙස්ට් එක යන්න ඕනේ අපි. එහෙනම් ගාන දීලා විනාඩි ඔයා ගාන ඔයාට විනාඩි 10ක් 8ක් ඇතුළත සම්පූර්ණයෙන් හදන්න ඔයාට පුළුවන් කරන්න ඕනේ. එහෙම වුණොත් ඔයා විභාගයේදීමයි පුතේ පේපර් එක ඔයා ගාන හදලා ඉවරලා බලනකොට වෙලා වැඩිත් එක්ක.
එහෙනම් අපි හරියටම මේක A to Z අපි කතා කරමු. ජූලි 11 රාත්‍රී 7ට ඔයාලා දන්න යාළුවොත් සම්බන්ධ කරන්න. මේ නොමිලේම සම්මන්ත්‍රණයක් වැඩමුළුවක් තියෙන්නේ. මොනවාද එදාට කරන්නේ? කොහොමද කරන්නේ? කොහොමද පොත්පත් ටික සැදෙන්නේ? ආසාවෙන් ගණන් හදලා කොහොමද ගණිතයට ඒකක් ගන්න කියලා කියමු. ඔයාලට වැඩි විස්තර හරිද මම මේක මම ඔයාලට දානවා. මොකද අපේ ගණන් පන්තියේදී මේ මගේ 24 වන කණ්ඩායමට තමයි මම මේ කතා කරන්නේ. ඉතින් පහුගිය වසරවල සමහර දරුවෝ හිටියාමයි පුතේ ගණිතෙට විතරයි ඒ තිබ්බේ. මම මේ විස්තර දානවා බලන්න. ගණිතෙට විතරයි ඒ තිබ්බේ. අනිත් කිසිදු විෂයකටවත් ඒ සාමාර්ථයක් නැහැ. මම ඔයාලට විස්තර දාන්නම් දරුවන්ගේ විස්තරات එක්කම දාන්න. ඉතින් මං කියන්නේ බොරුද? එහෙනම් විභාගයේදී ඒකක් ගන්න ලේසි විෂය මොකද්ද? ගණිතය. එහෙනම් මේ බලන ඔයා අනිවාර්යෙන් මෙවර සාමාන්‍ය විභාගයේදී ගණිතයට ඒකක් ගන්නවා. ඉස්සරහ. එහෙනම් අපි 11 වෙනිදා රාත්‍රී 7ට හමු වෙමු. යාළුවොත් එක්ක ඔයාලත් එන්න ගණිතයට ඒකක් ගන්න. එහෙනම් මම පුතේ අපි 11 හමු වෙමු.